අයිබෝවන් මේ දවස්වල බොහෝ දෙනා වැඩි වශයෙන් කතාවට ලක් වෙන මාතෘකාවක් ගැන කතා කරන්න තමයි අදත් බලාපොරොත්තු වෙන්නේ. 2025 ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තියෙනවා. එහිදී මේ වැඩි වශයෙන් තරුණ නායකින් ඉදිරිපත් වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. එහෙම මේ තරුණ නායකින් ගමට රටට වැඩ කරන්න පුළුවන් තරුණ නායකින් හොයාගෙන යන ගමනේ අපිට හම්බුණා ආందోලනාත්මක තරුණ නායකයෙක්. ඒ හමු වෙන්නේ දෙහියෝවට ප්‍රාදේශීය සභාවෙන් බොරලංකඩ කොට්ටාශයෙන් නැත්නම් ග්‍රාමයෙන් ලහිරු ලක්ෂාන් මහතා. ඉතින් අපි ඔහුව ආදරයෙන් ගෞරවයෙන් අද වැඩසටහන පිළිගන්නවා. අයිබෝවන් ඔහුත් එක්ක අපිට කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. ඉතින් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. මේ මම හොයාගත්ත තොරතුරු අනුව ඔබ උසස් පෙළ හදාරන ප්‍රිය විද්‍යාර්ථී. එතකොට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ උපාධියක් හදාරනවා. ඊට අමතරව ඔබ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සයිබර් සිකියුරිටි උපාධියක් හදාරනවා. මේ වගේ අධ්‍යාපන සුදුසුකම් තියාගෙන මේ දේශපාලනයේ වගේ සංකීර්ණ ශ්‍රේෂ්ඨයකට එන්න හිතුවයි කවුරු හරි ආරාධනා කරනවද මේ දේශපාලනයට එන්න කියලා? ඇත්තටම සතුටුයි ඔබතුමීගට සහට මාව මුලින්ම සම්බන්ධ කර ගැනීමට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මට සුසුකම් ටික මට ඇත්තටම තියෙනවා. මට ඇත්තටම ගම වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ, ගමේ ජනතාව වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ, ගමේ සංවර්ධනය වෙනුවෙන් දෙයක් කරන්න මට උවමනාව තියෙනවා. මේකෙදි ಜಾති ભેද, ආගම් ભેද, පක්ෂපාත ભેදයක් නැහැ. මගේ මයිලෙස් සලකලා මට යමක් කරන්නයි උවමනාව තියෙන්නේ. මම මුලින් සඳහන් කරා මේ ඔබතුමා ආందోලනාත්මක චරිතයක් කියලා. එහෙම කියන හේතුව තමයි මේ මම ගමට ගියපු වෙලේ මට අහන්න හම්බුණා මේ සමාජ මාධ්‍ය හරහා මේ යම් ආයතන වලට ගමේ තියෙන පොඩි මඩ ප්‍රහාරයක් ඔබතුමා එල්ල කරා කියලා. මොකක්ද මේ ඒ ගැන ඔබ දරන අදහස? ඔබතුමිය ඔය කියන්නේ කසුකුසුවක් තිබුණා කියලා ඔය බොරලංක ඩිවිෂන් එක ගැන. ඒක FB ගිණුමක්. ඒකෙන් ඇත්තටම කරපු කෙනා නිර්භීත අවංක වැඩක් තමයි කරලා තියෙන්නේ. ඒකෙන් කතා කරලා තිබුණා ඔය ආයතන කිහිපයක දූෂණ අක්‍රමිකතා ගැන සඳහන් වෙලා තිබුණා. ඒ දේවල් වීඩියෝ ඡායාරූප බල කරලා තිබුණා. ඒකෙදි මටත් ලොකු අසාධාරණයක් සිදු වෙලා තිබුණා ආයතනයකින්. ඒකට මම මගේ අදහස කමෙන්ට් එකක් විදියට මම ඒක දැක්කුවා. ඒක ඒ ආයතන වලට සම්බන්ධ පිරිස් මම කරනවා කියලා මම ඒකට සම්බන්ධ කරලා සමාජයේ මතයක් හැදුවා. ඒක තමයි එතෙන්දි සිද්ධ වුණේ. ඇත්තටම මේක කවුරු කරත් හොඳ වැඩක්. ඒක මට රිදුන්නේ නැහැ. මේ දේවල් කරපු මිනිස්සුන්ට තමයි රිදුනේ. ඕක දැන් නීති මාර්ගයට ගිහිල්ලා තියෙනවා. ඔය නීති මාර්ගයට ගිහිල්ලා තියෙන නිසා අදාළ නීතිය ක්‍රියාත්මක වෙනවා. ඕකේ තියෙන කරුණු හරිද නිවැරදිද කියලා ඒ ආයතන විසින් බලයි. එතකොට මේ මිනිස්සු වැරදි බවට ඔප්පු වෙයි. ඒතර මට රිදුන්නේ නැහැ. ඕක කරපුවාට තමයි ඕක රිදුනේ. තාවගත්තම ප්‍රබල පක්ෂ කිහිපයක් තියෙනවා. ඒ ප්‍රබල පක්ෂ තෝරගන්න තුන් ඇයි ඔබ මේ වගේ පක්ෂයක් තෝරගන්න කල්පනා කරන්නේ? තුමේට මුලින්ම කිව්වා මට පාක ජාති ආගම් ભેද පක්ෂපාත ජාති බෑ කියලා. මට ඕනි උනි ගම වලින් වැඩක් කරන්න. ප්‍රධාන පක්ෂ කීපයක් එක්ක කතා කළා. ඒකෙදි පක්ෂයකින් මට කිව්වා පන්ති පහ කරලා තියෙන්න ඕනි. හරි සමාජිකයෙක් වෙලා තියෙන්න ඕනි. ඒ සමාජිකයෙක් කියන විදිහට වැඩ කරන්න ඕනි කියලා. එහෙම කියද්දි මට සාදීනව වැඩක් කරන්න බෑනේ. ඒ නිසා තමයි මම මේ සර්ව ජන බල පක්ෂය තෝරගත්තේ ගම වෙනුවෙන් නිවැරදිව වැඩක් කරන්න ඕනි කියලා. මම කැමති දැනගන්න ඔබ ගම වෙනුවෙන් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? නැත්නම් ගමේ මිනිස්සුන්ට මොකද්ද ඔබ මුලින්ම කරන්න බලාපොරොත්තු? මම ගම වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරින් ප්‍රධානම දේ තමයි මගේ ගමට එන මාර්ගය. ඒ මාර්ගය තමයි රත්නපුර පුරුවිට දැරණියගල පැත්තේ හැටන් මාර්ගයට යන තියෙන කෙටිම මාර්ගය පිටලා තියෙන මගේ ගමේ. ඒ මාර්ගය මේ විටින් විට දේශපාලනයේ නිසා සංවර්ධන වීම පොඩ සිද්ධ වෙනවා. නමුත් මේ වෙනට ඒ ඇන හිටලා තියෙන්නේ. ඇත්තට මට ඕනේ මුලින්ම අදාළ ආයතන සමග සම්බන්ධ වෙලා ඉක්මනින් මේ කටයුතු වල තියෙන ගැටලු නිරාකරණය කරලා ඉක්මනින් සංවර්ධනය කරන්න. ඒක තමයි මගේ මූලිකම බලාපොරොත්තුව. ඊට පස්සේ තව කරන්න බොහෝ දේවල් තියෙනවා. ඒවා කරන්න මම සැලසුම් සකස් කරගෙන යනවා. ඔබතුමාට අවසාන වශයෙන් ඔබේ ගමේ ජනතාවට දෙයක් කියන්න නැති අපි කියමු. ඔව් ඇත්තටම මට විශ්වාසයක් තියෙනවා මගේ ගමේ මගේ මිනිස්සු මම ආංකෝ වැඩක් කරයි කියලා ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා. අනිවාර්යෙන් මට ඒ දේ කරන්න පුළුවන් විශ්වාසය තියෙනවා. මම මගේ දැක්ම ඉදිරිපත් කරලා තියෙනවා. ඒක මම ජනතාව අතරේ පත්‍රිකාවක් විදිහට යවලා තියෙනවා. මට විශ්වාසයි මිනිස්සු මාව විශ්වාස කරලා එදාපාර හොඳ තීරණයක් ගනී කියලා. සැමට ජයක් ගමට හෙටක් යන තේමා පාඨයෙන් බොරලංකඩ කොට්ටාශයෙන් දෙහියෝවිට ප්‍රාදේශීය සභාවට තරුණ නායකත්වයක් දූෂණය වංචාවෙන් තොර නව දේශපාලන වැඩපිළිවෙලක් ගම දිනවන නායකත්වයට පෙරමන් තනන්න සර්වජන බලය ලකුණට මනාපය පළ කරන්න පක්ෂපාතවලින් තොරව ගම දිනවන සටනට ඔබ සැමට ආරාධනා